සුබ දවසක් වේවා සියලුම දෙනාට. අදත් ST දෙස්මේක වෙතට ආදරයෙන් පිළිගන්නවා. මම අද වීඩියෝවෙන් බලාපොරොත්තු වෙන්නේ කාන්තායනුම් සඳහා ඉතා අත්‍යවශ්‍ය වෙන කර්මාකාර පටි පිළියෙල කිරීම පිළිබඳව ඔබට හඳුන්වා දෙන්න. විශේෂයෙන් කාන්තායනුම් සඳහා භාවිත වෙන මේ කර්මාකාර පටි එනම නිම කර ගැනීමට මෙන්ම අලංකාරය සඳහා ඉතා වැදගත් වෙන පටි වර්ගයක්. එහෙමනම් අපි බලමු මේවා කපා ගන්න ආකාරය හා සකස් කර ගන්න ආකාරය එක්කම මස ගන්න ආකාරයත් බලමු. එහෙනම් බලන්න පුතේ මෙන්න මේ විදිහට අපි රෙදි කොටසක් ගන්නවා. රෙද්දේ දික් අත හා හරස් අත අපි ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මෙන්න මේ විදිහට මම භාවිත කරපු රෙදි කොටසක් තමයි ඔයගලන්ට ගත්තේ. මෙන්න මේ විදිහට රෙද්දේ දික් අත මේ ආකාරයට බලවාටියේ තියෙනවට පෙන්වන්නේ මේ කොටස විතරයි. එතකොට මේ පැත්ත මේ බලවාටිය වෙන් කරලා ඉතිරි රෙදි කොටසක් තමයි ඔයගලන්ට වැඩ කරන්න පෙන්වන්න ගත්තේ. එතකොට මේ බලවාටිය දිගේ තමයි රෙද්ද දික් අත වෙන්නේ. ඒකම හරස් අත වෙන්නේ මේ පැත්තට. ඔබ මෙතන දැන් ගොඩක් දැනුවත් ඇති. අපි ඒක මෙන්න මේ ආකාරයට නවා ගන්නවා. මම මේ පැත්තෙන් කපලා තියෙන්නේ කර්ණාකාර පටියක්. එතකොට මේ වගේ කොටසක් කපලා අයින් කරගන්න. විශේෂයෙන්ම කර්ණාකාර පටි කපනකොට මෙන්න මේ ආකාරයට රෙද්දේ දික් අතට ඍජු කෝණීය වැටෙන විදිහට මෙන්න මේ ආකාරයට වැටෙන විදිහට රෙදි කොටසක් අපි කපා ඉවත් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට කපලා අයින් කරලා තමයි අපි මේ කර්ණාකාර පටිය කපා ගන්න. අපි මේ පටි වලට ඔයගොල්ලෝ අහලා ඇති බයස් පටි කියලා කියනවා. මේ විදිහට කපලා අයින් කරනවා. ඊට පස්සේ තමයි අපි අපට අවශ්‍ය ප්‍රමාණය පළල අඟල් එකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එකමාරක් ඒ වගේ ඕනනම් අවශ්‍ය ප්‍රමාණයට අඟලක් හෝ අඟල් එකමාරක් වගේ පටි කපා ගන්න. මෙන්න මේ විදිහට අපිට දැන් මේ කපාගත්ත රේඛාව කෙලින් තියෙන නිසා මම ඒකම තියලා අඳිනවා. මෙන්න මේ විදිහට අඟල් එකේ පටි කපා ගන්නත් පුළුවන්. මේ විදිහට මැනලා ගන්න. එතකොට ඇද වෙන්නේ මේ ආකාරයට පටිය සකස් කර ගන්න ඕනේ. එතකොට මේක රේඛාවකින් සම්බන්ධ කරගන්න පුළුවන්. අපිට රේඛාවක් ගසා ගන්න සම්බන්ධ කරගන්න. මේ ආකාරයට අපිට ඊළඟ පටිය මෙතන ඉඳන් ආයෙ නැවත තියලා මේ විදිහට කපා ගන්න ඕනේ. මට මේ දෙනට අවශ්‍ය නැහැ ඔයගොල්ලන්ට පෙන්වන්න විතරයි අවශ්‍ය උනේ. මේ විදිහට පටිය මේ විදිහට කපා ගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට පටිය කපලා අපි මේ විදිහට තමයි කපා ගන්න ඕනේ. දැන් ඔබට පැහැදිලි ඇති හැම වෙලෙම රෙද්ද දික් අත හා හරස් අත ත්‍රිකෝණී වැටෙන ලෙස කපා රෙදි කොටස නවාගෙන ඊට පස්සේ තමයි කපා ගන්න. මෙන්න මේ වගේ පටි කපාගත්ත පටිය මෙන්න මේ ආකාරයට ඇදෙනවා. මේක මම කපාගත්ත පටිත් තියෙනවා. මෙන්න මේ ආකාරයට මම සකස් කරගත්ත පටි තියෙනවා. මේ වගේ පටි මම මේ ඊට පස්සේ අපි කපාගත්ත පටිය මෙන්න මේ ආකාරයට පටි දැන් මේ පටිය අපිට ඇඳුමට අල්ලගන්න මාදින් මේ වගේ දිග පටියක් මම මෙතන අඟල් එකමාරි පටි කපන් තියෙනවා. එතකොට මෙන්න මේ ආකාරයට අපි බැලුවොත් මේක පටිය හැදෙනවා මේ. ඒ නිසා කරවාටිය නිම කර ගැනීමට අත්වාටිය නිම කර ගැනීමට අපි අලංකාර ලෙස ඇඳුමක වාටියක් සාය කොටසේ වාටියක් මසා ගැනීමට ඕනම දෙයකට මේ වගේ පටියක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අනේ ආකාරයට ඒකට ඔරේස් පටි වලට අලංකාර අපි ඉදිරියට ගැට ගසන පටි වලට ඒ ඕනම එකකට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා අත්‍යවශ්‍ය වෙන දෙයක් තමයි මම අද ඔයගොල්ලන්ට වීඩියෝෙන් ගෙනෙන්නේ. මෙන්න මේ විදිහට සකස් කරගන්න. එතකොට අපි මෝට්ටු කරගන්නේ මෙන්න මේ වගේ පටි දෙකක් අරගෙන මේ වගේ පටියක්. දැන් මේ පටිය මම කපාගත්ත ඇඟල් එකමාරට ඒ හා සමානව පටියක් අරගෙන මේ තුඩු දෙක දෙපැත්තට තියලා මෝට්ටු කරගන්න. එතකොට ඔයගලන්ට මේක මෝට්ටු කරගන්න පුළුවන්. ඊට පස්සේ අඟල් කාලේ මේ විදිහට තමයි මම මේක මෝට්ටු කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි මේ තුඩු දෙක කපලා අයින් කරනවා මේ විදිහට. දැන් මේ පටිය ගත්තොත් මේක මේ පැත්තට මේක මේ පැත්තට අල්ලන්න. මේ විදිහට තියලා මෙතන මේ මෝට්ටු කරලා ඊට පස්සේ මේ වැඩි ටික කපලා දානවා. ඒ කපාගත්ත පටිය තමයි මේ තියෙන්නේ. මේ විදිහට අඟල් කාලක් තියෙනවා. අපි පටියේ මෝට්ටුව හදා ගන්න ඕනේ මේ විදිහට. එතකොට මේ පටිය මේ විදිහට අපි ඇඳුමට අල්ලන්න මේ විදිහට සකස් කරගන්න ඕනේ. වෙනද පොලේ පටි තිබුණාට අපිට හැම වර්ණයකින්ම හොයාගන්න බැරි වෙයි. ඒ නිසා මෙන්න මේ වගේ තමන් ගන්න රෙදි කොටසෙන්ම සකස් කරගන්න පුළුවන්. දෙපැත්ත අඟල් 8න් එකක වගේ ප්‍රමාණයක් ඒ කියන්නේ පොයින්ට් එකක වගේ ප්‍රමාණයක් නවා ගනිමින් අයන් කරගන්නවා. මේ දෙපැත්ත මෙන්න මෙහෙම නවලා ඔබට පේනවා ඇති මේ විදිහට නවලා දෙපැත්තම මේ පැත්තත් අඟ පොයින්ට් එකක ප්‍රමාණය නවලා අයන් කරගන්නවා. ඔයගලන්ට පැහැදිලි ඇති මේ විදිහට නවලා අයන් කරගනිමින් ඒ අයන් කරගත්ත පටියක් තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ ඒක අපිට අල්ලනකොට මේ විදිහට නවලා අල්ලගෙන යන්න පහසුයි. මේ විදිහට ඇඳුමට අල්ලගන්න පහසුයි.
ඒ විදිහට සකස් කරගන්න ඕනේ. එතකොට මේ කර්ණාකාර පටි කපා ගන්නේ කොහොමද? ඊට පස්සේ අපි ඒක පිළියෙල මසාගෙන මුට්ටු කරගන්නේ කොහොමද? ඊට පස්සේ ඒක පිළියෙල කරගන්නේ කොහොමද කියලා මම මෙතනදී කියලා දුන්නා. ඒකම තව අපි උරේස් වලට ඉදිරි කරේ ඉදිරියට අපි මේ බෝ එක ගැට ගහ ගන්නවා වගේ මේ වගේ පටි පාවිච්චි කරනවා. මේ පටිය සකස් කරගන්නේ මම මේකෙම කියලා දෙන්නම්. මෙහෙම මේ පටිය මුට්ටු කරගත්ත පටිය කන හොඳ පිටට හරවලා මේ හොඳ පිට මේ පැත්තට තියලා කන පිට පැත්තට හරවලා මේක මේ අයින දිගේ මහ ගන්නවා. දික් අතර මසා ගන්නවා මේ නැම්ම පැත්ත නෙවෙයි අනිත් පැත්ත මසා ගන්නවා මේ පැත්ත. මෙහෙම නවලා මේ නෑ අයින දිගේ මසා ගන්නවා නැම්ම පැත්ත නෙවෙයි අනිත් පැත්ත. දිගටම මසා ගන්නවා. Tamanට අවශ්‍ය ප්‍රමාණය දිගට මසාගෙන යතුරු කටුවක් ආධාරයෙන් මේ පටිය හොඳ පිට දා ගන්නවා. අපි අර ඉලාස්ටික් ඇතුල් කරන විදිහට යතුරු කටුවක් ආධාරයෙන් පටිය මේ නැවත මේ මම මේකේ තියෙන යතුරු කටුවක් ගහලා මේ විදිහට යතුරු කටුවක් ගහලා ඊට පස්සේ ඒක මේ කන පිට ඇතුළට ඇතුල් කරගන්න ඕනේ. ඊට පස්සේ මේක අනිත් පැත්තට හරව ගන්න පුළුවන්. අපි අර ඉලාස්ටික් දාන විදිහට අපිට පෙරලා ගන්න පුළුවන්. ඔයාලට පැහැදිලි ඇති. අන්න ඒ විදිහට සකස් කරගන්න පුළුවන් අපිට මේ කර්ණාකාර පටි. ඒකට අපි එඳුම් මැදින්මේ ඉතා වැදගත් වෙනවා මේ පටි වර්ග සකස් කර ගැනීම. විශේෂයෙන් කරකට වගේ අල්ලනකොට මේ ඇදෙන සුළු විදිහට පටිය හදා ගන්න ඕනේ. නැත්නම් ඒක වරදිනවා. ඇදෙන්නේ නැති පටි. කියන්නේ නිවැරදි පටිය මේ විදිහට ඇදෙනවා. එහෙම නැතුව කෙලින් පටි දෙකක් මූට්ටු කරගත්තා අපිට මේක හරියන්නේ නැහැ. රෙදි පරිමහ ගන්න කියන්නේ කපා ගන්නකොට රෙදි ටිකක් ප්‍රමාණය වැඩියෙන් යනවා. නමුත් මසා ගැනීමේදී ඉතාම පහසුයි. මේ විදිහට පටිය සකස් කරගත්තොත්. කෙලින් පටිය අල්ලගත්තොත් රවුම් කරකට රවුම් තියෙන තැන්වලදී වක්කර තියෙන තැන්වලදී අල්ලගන්න ගියාම ඒ රැලි වැටෙනවා. ඒ නිසා මේ විදිහට පටිය සකස් කරගන්න ඔබ දැනුවත් වෙන්න. අනේ ටික ඒ සඳහා තමයි මේ වීඩියෝ ගෙනාවේ. මම හිතන්නේ ඔයගලන්ට පැහැදිලි වෙන විදිහට මේ කර්ණාකාර පටිය කපා ගන්න හැටි, මූට්ටු කරගන්න හැටි, ඒකම එක පිළියෙල කරගන්න හැටි සහ අලංකාර විදිහට ඒ පටිය යොදා ගන්න විදිහ තමයි මෙතනදී මම සකස් කරගන්න හැටි තමයි මේකෙන් කියලා දුන්නේ. එහෙනම් අද වීඩියෝ මම හිතන්නේ ඔයගලන්ට වැදගත් වෙයි කියලා මම හිතනවා. පුංචි උනත් මේ වීඩියෝ ඉතා අත්‍යවශ්‍ය කොටසක් නිසා මම ගෙනෙන් මේ කරන්න හිතුවේ. වීඩියෝ එකක් මගින් ඔබ දැනුවත් කරන්න හිතුවේ. එහෙනම් අද වීඩියෝ ඔයගලන්ට හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න. ඒකම channel එක subscribe කරලා bell icon එක click කරන්න. මම මෙවැනිම වීඩියෝ ඉදිරියේදී මම එක දිගටම ගේන්න සූදානම්. ඒ නිසා ඔබට දැන්ම වැඩි කරගන්න ඒ අවස්ථාවක් කරගන්න කියලා සිල්ල මතක් කරමින් අද මම වීඩියෝ නවත්වනවා.